Leo. වයස? වයස හතක් වගේ. හරි මඩම් වලට හදා ගන්න ඕන ප්‍රශ්න ටික කියන්න මඩම් ඔක්කොම යාළුවා. ළඟ වැඩ තියෙනවා. මු කරන්නේ හා කරන්නේ කිව්වත් එක තැනක කරන්නේ කරවන්නේ දැන් හදන ඒක කරන්නේ. ආයේ. වාහනයක ගෙනියන්නේ. දඟලනවද? දඟලනවා. ආයේ. ආයේ මොනවද? වෙන දේ අහන්නේ නැහැ. කියන දේ කිසිම දෙයක් අහන්නේ නැහැ. අහන්නේ. ඇඟට එහෙම පනිනවද මඩම්? ඇඟට පනිනවා. මේ මගේ අත පනින මේ. ලියෝ කම්. හරි. ආයේ එතකොට මේ ගේට් එකේ මැදේ ගේට් අන්න හරි යනවා. මු එක එක අල්ලලා ගෙනත් දෙන්න කීතරයක්. එහෙමද? කියන කිසි දෙයක් අහන්නේ නැහැ. කැම දෙන ටයිම් එකකට එහෙම දඟලනවද මඩම්? ඔව්. ඉන්නේ පාට දෙනකන් ඉන්නද? දැන් මම ඉන්න කියලා කිව්වොත් බොහොම අමාරුවෙන් දෙන්නයි කියලා කියත ගියොත් ඔන්න ඉන්නවා. නැත්තම් ඉන්නේ ඉන්නේ නැහැ. කේජ් එකක් තියෙනවද මඩම්? කේජ් එකක් තියෙනවද? තියෙනවා. ඒකට යන්නකොත් යනවද? නෑ. බලෙන් දාන්නවද? මොන හරි දීලා තමයි. එහෙමද? ඒතර වෝක් එකෙන් එක්ක ගිහලා දිනවද සර් පාරේ? යනවා. අදගෙන යනවද නැත්නම් සර්ලත් එක්ක යනවද පාරේ? ඒක අපි වැටගෙන යන්නේ. සර්ල වැටගෙන යනවා. සර්ල වෝක් කරනවා නේද? ඒක තමයි හදාගන්න ඕනේ. හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් වැඩි කතා නැතිවම අදත් සිලෝන් K9 ඇකඩමි අපි අලුත් හෝම් විසිට් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. මේ බබා ඉන්නේ කඩවත. මේ ළමයාගේ වයස හරියටම මාස 7යි. මේ ඉන්නේ ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ බබෙක්. මේ ළමයාගේ නම තමයි ලියෝ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැක්කනේ ලියෝ බබාගේ අයියා අපිත් එක්ක කිව්ව මේ ළමයාගේ දඟ වැඩ ටික කොහොමද කියලා. මේ නෝටි ළමයා හොඳ ළමයෙක් කරන සිලෝන් K9 ඇකඩමි අපේ දින 10ක පුහුණු වැඩසටහන අද අපි මෙන්න මේ විදිහට තමයි ආරම්භ කළේ. ඔයාලා දන්නවද? කොච්චර දඟෙක් වුණත් ලියෝ බබත් හරිම දක්ෂයෙක්. අපේ ලියෝ බබාගේ දස්කම් මොන වගේද කියලා දවස් 10ක පුහුණු වැඩසටහන අතරතුර අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙමනම් ෆ්‍රෙන්ඩ්ස් මතක ඇතිව අපිව ෆලෝ කරලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙමත් දාගෙන යන්නකෝ. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ගිහින් එන්නම්. බයි. Yes, come. Sit. Spin. Good boy. Spin. Yes. Sit. Speak. 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 Yes. Push. Spin. Good boy, Leo. Come. Yes. Spin. Good. Spin. Yes. Here.